55යි. එක වසර වගේ බබෙක්ට නම් ඇති වෙයි මේක. මැලේසියාවේ චයිනාටවුන් වල ඉස්සෙල්ලාම තියෙන ෂොප් එකක්. මෙතන බෝනික්කෝ ලස්සන බෝනික්කෝ ගොඩාක් හිටියා. ඉතින් අපිත් ඒ බෝනික්කෝ බලන්න තමයි ඒ ෂොප් එකට ගියේ. ඒත් ඒක ඇතුලේ ලස්සන හෑන්ඩ් බෑග්ස්, ස්කූල් බෑග් වගේ බෑග්ස් කලෙක්ෂන් එකක්ම තිබුණා. ඉතින් එන්න අපිත් එක්ක ඇතුළට ගිහින් මේ බෑග් වල ලස්සන බලමු. ලස්සන බෝනික්කෝ ඉන්නවා. කීටෙක් එකක් වගේ එල්ලන්නත් පුළුවන්. රින්ගිට් 25යි. 1000 ගාණක් වෙන්නේ. ලස්සනයි. ඒක නම් රින්ගිට් 99ක් වෙනවා හැබැයි. කියන්නේ 7000ක් වගේ. ලස්සනයි හැබැයි. 99 टॉपिक तेरा लස්සන රින්ගිට් 28යි. බෑග් පිටෙල්ලන් යන බෑග් තියෙනවා. මේවා රින්ගිට් 35යි. මේක වැඩි. ඒක 65ක් වෙනවා රින්ගිට්. බෑග් තමයි. මේ කලර් එකත් ලස්සනයි හැබැයි. 55යි. වටිනවද ඒ ගානට? පර්ස් ගාන නැද්ද දාලා? 25යි. ෂිප් දෙකක් තියෙනවා පර්ස් එක උනාට. කලර්ස් තියෙනවා. මේවා 29යි. ස්කූල් බෑග්. ඒක 65යි. ස්කූල් බෑග් පොඩි අයට හොඳයි. මේකත් 35යි. මේක 45යි. ඉස්කෝලේ යන ඉතින් ළමයින්ට දැන් පොත් වැඩිනේ. එක වසර වගේ බබෙක්ට නම් ඇති වෙයි මේක. වොච් තියෙනවා. ඔය 29යි. 29යි. ඕකත් ලස්සන. හතලිස් නමයයි. ඒක 3500 පොඩි. ඕකත් ලස්සනනේ. අලුත් ඩිසයින්. 65. හැට පහයි 75යි. ඕක 45යි. ඒකේ සයිඩ් එකට එල්ලන් යන පටියක් තියෙනවා ඇතුලේ. මේක ඒකත් 45යි. මම 49.90යි. 50ක් විතර. 3500 වගේ වෙයි.
පොඩි බෑග්ස් ලොකු බෑග්ස් ඔක්කොම තියෙනවා. මේක ලොකු බෑග් හොයන අයට හොඳයි මේක. 75යි වෙන්නේ. පොඩි අය බෑග්ස් උත් තියෙනවා එතන. මේක 59යි. මේ වෙන විදිහට එකක්. ඒක 59. ඒක නිකන් අර වියලා වගේ තියෙනවා. මේ ස්කූල් බෑග් ඒවත් 45යි. මේක 29 යනවා. අර ගොඩක් බඩු දාගෙන යනවා. ඉතින් මේ යනකොට බඩු දාගෙන යන්න පුළුවන්. මේවත් ඉතින් පොඩි අය බෑග්ස් තමයි මේව නම් ඉතින් ස්කූල් ගෙනියන්නේ මදි. ලස්සනට ගෙනියන්න පොඩි අයට පුළුවන්. අන්කනේ ඒක ලස්සනයි. අහක් වෙනවා ඒ වලයි. 49 90. පොඩි එන්නත් ලස්සනයි. ගාන වැඩි. එකත් 49 90යි. අපි මේ ෂොප් එකෙන් මේ හෑන්ඩ් බෑග්ස් ගත්තා. එතන තියෙන හෑන්ඩ් බෑග්ස් නම් හොඳයි. හෑන්ඩ් බෑග්ස් පර්ස් ඔයගලන්ට චයිනා ටවුන් එකේ පටන් ගන්න තැන තමයි මේ ෂොප් එක තියෙන්නේ. මේකේ මේ ගොඩක් ගාන අඩුවට ඔයගලන්ට ගන්න පුළුවන්.